ගුඩ් මෝනින්. ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඉතින් ගොඩාක් දවසකට පස්සේ තමයි ව්ලොග් එකක් එන්නේ. මතක විදියට නම් මාසයකට විතර පස්සේ වගේ. ඉතින් අද නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්නේ. බලමු ඉතින් අද මගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ උදේම නැගිටලා තේ එකක් බීලා අයියත් එක්ක චුටි රවුමක් ගිහින් එන්න ගියා. මට පොඩි බඩු වගයකුත් ගන්න ඕන වෙලා තිබුණා. ඊට පස්සේ ගිහින් එන ගමන් ඉතින් ඒකත් අරගෙන උදේට අයියට පරාට කන්න ඕනේ කිව්වා. ඉතින් අපි පරාටත් කාලා ගෙදර ආවා. ඉතින් ළමයි ඔයාලා මේ තැන දන්නවද? මෙතන තියෙනවා අර උක්ගස් වලින් හදන බීම ජාතිය ඒවා. ඉතින් අපි දෙන්න චූටි රවුමක් ගිහින් එන ගමන් මහන්සියයි තිබහයි ඒක නිසා අපි මෙතන නතර කරලා දෙන්නත් එකක් අරගෙන බීලා ආවා. ඊට පස්සේ එන ගමන් මට හම්බුණා මං කන්නාසම පළතුරක්. ඉතින් ඒකත් අරගෙන අපි ඉතින් ආවා ගෙදර. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි මම ගත්තේ. මට ගන්න ඕන වෙලා තිබුණේ හෙයා ක්ලිප් එකක් ඕන වෙලා තිබුණා. ඊට පස්සේ චූටි බෝල් එකක් ගන්න ආසාවක් තිබුණා. කොහොම හරි ඒකත් අරගෙන ඊට පස්සේ මම දවල් වෙලා කොණ්ඩේට ඔයිල් දැම්මා. දාලා ඉවරලා ඊට පස්සේ ඉතින් වොෂ් එකක් දාගෙන මං ගෙනාවා කන්නාසම පළතුර හදාගෙන කෑවා. ඉතින් ඔන්න ඔය විදියට කොණ්ඩේට ඔයිලුත් දාගෙන ඊට පස්සේ නාගත්තා. නාගෙන ඉවරලා මම කිව්ව විදියට අර මං කන්නාසම පළතුර තියෙන්නේ කොව්වලිකට පෙර තමා. ඊට පස්සේ ඉතින් ඕකත් කන ගමන් කම්මැලිකමක් ආවා. ඊට පස්සේ YouTube එකේ වීඩියෝස් වගේක් බැලුවා. ඒ බලන ගමන් මන් දන්නේ මම මගේ මොටිවේෂන් එක පැත්ත හදාගන්න නම් වචනත් පැටලෙනවා. මොටිවේෂන් එක පැත්ත හදාගන්න ඕන නම් බ්ලොග්ස් බලනවා. ඊට පස්සේ ඔය සමහර අයගේ මොටිවේෂන් වීඩියෝ තියෙනවා. ගොඩක් වෙලාවට වීඩියෝස් බලනවා ඒ වගේ තියෙනවා. මොල්ෆෙනගීගේ වීඩියෝ. ඉතින් මම ඒකට මාර මාසයි. මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. මටත් ප්‍රශ්නයක් තිබ්බත් ප්‍රශ්නෙක හිටියද මම ඒ වෙලාවට වීඩියෝ එකක් බලුවට පස්සේ මට ඒ ප්‍රශ්නේ අමතක වෙනවා. මං ගොඩක් වෙලාවට ඉතින් ඒ විදිහට තමයි මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්නේ. ජොබ් එක කරන තැන වුණත් ස්ට්‍රෙස් වැඩි වුණාම ගෙදර ඇවිල්ලා කරන්නේ එක්ක මම වීඩියෝ එකක් කරනවා නැත්නම් මම කාගේ බ්ලොග් එකක් බලනවා. ඒ විදිහට තමයි මම ඉතින් මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්නේ. ඔයාලත් පොඩ්ඩක් try කරලා බලන්නකෝ. ඔයාලට එහෙම දෙයක් තියෙනවා. එතකොට ඔයාලට මේක වෙනස තේරෙයි. ඉතින් ඔන්න ඔය විදියට අද දවසේ වැඩ ටික ගොඩාක් දුරට ඉවර කරගෙන මම ඉතින් අද මගේ දවස ඔය විදියට ලස්සනට ඉවර කරා. ඉතින් ආයෙත් අලුත් ලස්සන ව්ලොග් එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.